එක ගොඩක් අය ජර්මන් කියලා විකුණනවා. එහෙම තියෙනවා. හොඳට ඔයලා බලන ඔරලෝසුවක් ගන්නකොට ගන්න බ්‍රෑන්ඩ් කාඩ් ඔරලෝසුවක් ගන්නකොට. ඔව්. එතකොට රටේ නමක් තියෙනවා, ප්‍රදේශයේ නමක් තිබෙනවා, අපේ කමක් තියෙනවා, රට ආදරය කරන අයට අපි එම කියන්නේ. එමනම් ආදරණීය හිතවතුනි, අපි ලංකාවේ ලොකුම ඔරලෝසු මහගෙදර සිට සමුගන්නටයි බලාපොරොත්තු වන්නේ. තවත් දිනයකදී හමුවීමේ ආදරණීය බලාපොරොත්තු ඇතිව එමනම් කොළඹට આવතින්, නුගේගොඩට આવතින්, විජේරාමයට આવතින් ඇවිත් රොෂාන් මහත්මයාගේ මේ අපූර්ව ඔරලෝසු මහගෙදරට එන්නේ කියන ආදරණීය මතක් කිරීම සිදු කරමින් තවත් වෙලාවක් තිබුණොතින් තවත් දිනකදී මේ වගේ වෙලාවකදීම ඔබ හමුවීමේ ආදරණීය බලාපොරොත්තු ඇතිව අපි සමුගන්නවා. ආදරණීය හිතවතුනි, හායි ඔබ සියලු දෙනාටම බොහොමත්ම සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරමින්. ආදරණීය හිතවතුනි, මේ ඔබ පැමිණ සිටින්නේ ලංකාවේ සුන්දර වූ ඔරලෝසු මහගෙදරට. ලස්සනයි නේද? බලන්න, මේ 1860 ගණන් වලට ඔබේ කාලය රැගෙන යනා වූ ආදරණීය කතාවක්. මෙම ඔරලෝසු මහගෙදර ඔබට අවශ්‍ය කරන්නා වූ, රටට අවශ්‍ය කරන්නා වූ, ඔබේ ආදරය දිනාගත් සුවිශේෂ වූ විවිධ ආකාරයේ ඔරලෝසු ඔබට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. හිතවතුනි, 1860 ගණන් වල පවා ඔබ අප දැකපු නැති ලෝකේ භාවිත කළ සුවිශේෂ වූ ඔරලෝසු රැසක් මේ ස්ථානයේදී ඔබට දැකබලා කිරීමේ අවස්ථාව උදා වී තිබෙන බවයි සටහන් කිරීමට පුළුවන්කමක් තිබෙන්නේ. ඉතින් ආදරණීය හිතවතුනි, ලස්සනයි, සුන්දරයි, හැඩයි, රසවිතයි කියලායි අපිට කියන්නට තියෙන්නේ, කතා බහ කරන්නට තියෙන්නේ. ඉතින් මේ ලස්සන වැඩය, සුන්දර වැඩය, මේ සුන්දර කටයුත්ත කලාත්මක විදිහට කාලය සමග ගමන් කරන්නා වූ ආදරණීය කාර්මිකයෙක් වශයෙන් අපට රොෂාන් මහත්මයා හඳුන්වා දෙන්නට පුළුවන්කමක් තිනේ. මෙම ලංකාවේ ඔරලෝසු මහගෙදර අයිතිකාරයා, එහෙම නැත්නම් ඔරලෝසු කාර්මිකයා, එහෙම නැත්නම් ඔරලෝසු වලට කාලයට ආදරය කරන වූ ආදරණීය මිනිසා සමගයි අපි ඔබ සමග මේ කතා බහ කරන්නට සූදානම් වන්නේ. බලන්න, සුන්දර වූ කතාවක් තමයි අපි ඔබට කියන්නට යන්නේ. ඔබ පුදුම හිතේවි. වෙලාවක් තියෙනවද? එමනම් වෙලාව බලාගෙන ඉඳලා මේ වැඩේට සූදානම් වෙන්න. ආදරණීය හිතවතුනි, ඔබ මේ දකින්න ඉතාමත්ම සුන්දර වූ අවස්ථාවක් තමයි කාලය සමග ගමන් කරන මිනිසකු සමග අඩහෝරා කීපයක් ගමන් කරන්නයි මේ අපි සූදානම් වන්නේ. ඊටම සුන්දර ගමනක් වේවි, සුන්දර කාල පරිත්‍යාගයක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ආදරණීය හිතවතුනි, කාලයට ආදරය කරන ආදරණීය මිනිසකු සොයා තමයි අපි මේ නුගේගොඩට ආවේ. අපි බලමු මේ කාලය සමග ගමන් කරන ආදරණීය මිනිසාගේ කතාව කොතරම් කාලෝචිතද කියලා. අන්න හරියට ලස්සනයි නේද? පුංචි සංගීතමය ආශ්‍රමයකට පැමිණියාසේ මට දැනෙනවා මේ ලංකාවේ ඔරලෝසු මහගෙදර. බලන්න, මේගොල්ලෝ විවිධ විදිහට විවිධ හඬ නාද එක්කරමින් අපිත් එක්ක කතා කරනවා. කතා කරන ඔරලෝසු මහගෙදර සුන්දරයි නේද? බලන්න, එක එක්කෙනා එක එක විදිහට අපිත් එක්ක කතා කරනවා. අන්න බලන්න, ඔන්න තව පොඩකින් තව එක්කෙනෙක් අමුතු විදිහකට කතා කරાવી. ඉතින් රොෂාන් මහත්මයා මේ විදිහට ඒගොල්ලෝ කතා කරද්දී අපිත් කතාවට කරමු, කතා බහ කරමු. මොකද්ද මේ රොෂාන් මහත්මයා මේ වංගිනියක් වගේ ලොකු එකක් තියෙනවා. කොහෙද? ලන්ඩන් වල නේද? මොකද්ද මේ මොකද්ද ඔය? මේක ඇවිල්ලා ඔරලෝසු කණුවක බෙල් එකක්. මේක ගොඩක් සද්දේ. ඔව්. ඉතාලි සාමාන්‍යයෙන් උස්සන්න අපි 4 දෙනෙක් විතර ඕනේ. කිලෝ 100ක් විතර බරයි. මේක ලන්ඩන් එකක් අම්මා 1911 තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක තමයි සුවිශේෂ එවැනි ලස්සන වටිනාතම ඔරලෝසු ඔබට බලා ගන්නට පුළුවන්. විදේශ රටවලට ගිහිල්ලා ඒ වැනි
ඕරස් ස්තම්භවල එහෙම නැත්නම් ඔරලෝසු කඩවල තියෙන හැඩ සහ ඒ සියලු දේ හඬවල් එකම ස්ථානයකදී දෙක බලා ගැනීමටත් ඔබට හැකියාව තිබෙනවා බලා ගැනීමටත් ඕනම වෙලාවක්. ඉතින් ඔරලෝසු මහගෙදර ඉඳන් ඒ විදිහට කතා බහ කරද්දී ආදරණීය හිතවතුනි මේ වාගාව තියෙන වැඩිම විශාලතම බර ඒ කියන්නේ වටිනාම ඔරලෝසුව මොකද්ද මේ ස්ථානයේ තිබෙන? මෙතනින් ගත්තොත් වටිනම ඔරලෝසුවකට තියෙන මේ ඔරලෝසුව. කොයි? මේ ග්‍රෑන්ඩ්ෆාදර් ඔරලෝසුව. මොකද්ද මේක? ඔව්. මේක ටිකක් ගණන් මේකේ අර චයින් 3ක් තියෙනවා. සිලෙක්ටබල් එකක්. ඔව්. මේක ගොඩක් පරණ එකක් අවුරුදු 100ක් විතර වගේ. එතකොට මේක ලොකු මැෂින් එකක් තියෙන්නේ. ඔව්. මේක ටිකක් ගණන් මේක සාමාන්‍ය ලක්ෂ 10ක් 13ක් වගේ. 12ක් විතරනේ. ඒක තමයි ලක්ෂ 12 10 12 වැනි විශාල ප්‍රමාණයේ තිබුණා. එතකොට රොෂන් මහතා ඔබ ආදරණීය හිතවතුනි මේ ඔබ දකින්නේ සුන්දර වූ ස්ථානයක්. ඒ තමයි ලංකාවේ විශාලතම ලොකුම ඔරලෝසු මහගෙදර. ඔරලෝසු මහගෙදර ප්‍රධානියා රොෂන් මහත්මයා සිටිනවා අප සමග. ඉතින් රොෂන් මහත්මයා ආයිබෝන්. ඉතින් අපි ඔබට කියනවා මේ කොළඹ නුගේගොඩ පිහිටි ලංකාවේ විශාලතම පැරණිතම ඔරලෝසු මහගෙදර අයිතිකාරයා අපේ ප්‍රධානියා සමගින් ඉන්න වෙලාවේදී කොහොමද මේ ලංකාවේ ලොකුම ඔරලෝසු මහගෙදරට එන පාර අපට කියන්න කියලා තමයි අපි මේ වෙලාවේ ඔරලෝසු මහගෙදර ඉඳලා අහන්නේ. මේක තියෙන්නේ විජේරාමේ. කොළඹ පැත්තේ ඉඳලා එනවා නම් නුගේගොඩට ඇවිල්ලා ඊළඟට දිල්කඳ ෆයිනල් පාරෙමයි. ඔව්. ඊළඟට විජේරාමේ හන්දිය. විජේරාම හන්දිය තමයි මේක තියෙන්නේ. ඔව්. ඉතින් මේ ඔරලෝසු මහගෙදර සුවිශේෂ සිද්ධීන් රාශියක් තිබෙනවා. ඒ ගැන කතා බහ කරන්න තමයි අපි දැන් ඔරලෝසුව බලන්නට මේ ඔරලෝසු මහගෙදර විශේෂත්වය බලන්නට අපි වෙලාවත් එක්ක හිමිහිට තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය මේ විදිහට ගමන් කරන්න තමයි සූදානම් වෙන්නේ. බට්ටවනේ නේද? අතින් ලස්සනයි බලන්න මේ ඔරලෝසු මහගෙදර ඔරලෝසු. බලන්න මේක කොච්චර ලස්සනද කියලා. ඔරලෝසු මහගෙදර දර්ශන ඔබ දකින්නේ. ඉතින් මේ බලන්න කොතරම් සුන්දරදයි කියා මේ ඔරලෝසු මහගෙදර දර්ශන අපි දකින්නේ නේද? හරි. මෙන් මේ ඔරුෂන් මත දැන් අපි ඇතුළට එනවා මේ කාලය සමග ගමන් කරන ආදරණීය මිනිසුකගේ කතාව තමයි අපි ඔබට කියන්න බලන්නේ. කාලයත් එක්ක කටයුතු කරන ආදරණීය මිනිසෙක් මේ ආදරණීය කාර්මිකයා. මොකද රුෂන් මහත්තයා ඔය කූඩු කළා එහෙම නැත්නම් ඔය අල්මාරි තැම්පත් කරලා තියෙනවා වටිනා කියන දේවල් තමයි අල්මාරි වල තැම්පත් කරලා තිබෙන්නේ. මොකද්ද මේ රහස ඒකේ? මේකේ තියෙනවා විශේෂ ඔරලෝසු ටිකක්. මම අරලම් පෙන්නන්නම්. ඔව්. අනිත් එකත් අරින්න. වටිනා කියන දේවල් තමයි ඇතුලේ තියෙන්නේ. මේ ටයිම් පීසස් ක්ලොක්. ටයිම් පීසස් වොචස්. එතකොට එක එක සයිස් වලින් තියෙනවා එක එක රටවල වල ඒවා. ඊට අමතරව මේවා ඊට 400 days clock කියලා මේවට කියන්නේ ඒක නැත්නම් anniversary clock. එතකොට මේවා වයින් කරාම දවස් 400ක් වැඩ කරනවා. ඒක තමයි. ඒක සුවිශේෂයි විශේෂයි. ඒ වගේම clocks ටිකක් තමයි මේ ටිකක්. මේවත් anniversary clock. 400 days. වයින් කරාම දවස් 400ක් වැඩ. ඒක තමයි මේ විශේෂ ඔරලෝසු වල අපිට දකින්න පුළුවන්කමත් වෙන්නේ. ඒ කියන්නේ රිවයින්ඩ් මොකක්ද ඒකට කියන්නේ? ටයිම් පීසස්. හොයි. එතකොට තවත් මේ එහා පැත්තේ තියෙනවා තවත් ලොකු විශාලතම පැරණිම ඔරලෝසු වර්ග රාශියක්. ඒක පැරණිම අර කුකුලා මොකද්ද? කුකුලා කතාව. මේ තියෙන්නේ කුකුස් ක්ලොක්. මේකේ මගේ ළඟ ගොඩක් ක්ලොක්ස් තියෙනවා. එතකොට මේකේ හැම පැය භාගෙම පැයටම කුකුලෙක් කෑ ගහනවා. ඔව් දැන් කුකුලා ඔරලෝසු නේද? හරි ලස්සනයි වැඩ. උගා කේවල් තියෙනවා ඔබට රූපරාම වශයෙන් වෙන්නන්නට තිබෙනවා බලන්න. තව මොනවද රොෂන් මහත්තයා මේ මෙතන තියෙන ලොකු ඔරලෝසු? මේ තියෙන්නේ ග්‍රෑන්ඩ්ෆාදර් ඔරලෝසුවක්. එතකොට මේකේ මැෂින් එක තමයි මේ පිටිපස්සේ තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මැෂින් එක. මේ ගොඩක් පරණ එකක්. මේකත් අවුරුදු 100ක් විතර පරණ එකක්.
මේකේ ලොකු මැෂින් එකක් තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන්නේ ඔරලෝසු මැෂින්. විවිධ කාල පරිච්ඡේද වලට අයත් විවිධ ඔරලෝසු වර්ග සහ ඒ වගේ ඔරලෝසු වල එන්ජින් එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ මැෂින් ඒ ඔරලෝසු මැෂින් මේකේ වැඩ ඒ සියල්ල තමයි ඔබට දකින්න පුළුවන්කමක් තිබෙන. තවත් මොකද රිෂාඩ් මහත්මයා විශේෂයන් රැසක් තිබෙනවා මේ ඔරලෝසු පාර්ට්ස් මේ පැත්තේ තියෙන්නේ. ඔයගලගේ ඕන ඔරලෝසුවක් තියෙනවා නම් පරණ එකක්. අපි ළඟ පාර්ට්ස් තියෙනවා. ඕන තරම් ඒ කියන්නේ ඕනෑම කාලයකදී ඔබ ගෙදර තිබෙන ඕනම පැරණි ඔරලෝසුවකට පාර්ට්ස් ඒ කියන්නේ ආමතර කොටස් නේද ඒ වචනේ. ඒ සියල්ලම ඔබට ලබා දෙන්නට පුළුවන්කමක් තියෙනවා. සහන මිලටත් ඒ කටයුත්ත කරනවා. විශේෂයෙන්ම කාලයේ සමග ගමන් කරනා වූ රොෂාන් වැනි කාර්මිකයන් රටට අවශ්‍යයි, දේශයට අවශ්‍යයි, අපේ යුගයේ අපේ කාලයට අවශ්‍යයි මෙවැනි සුවිශේෂීවක් තියෙනවා. මොකද මේ පෙට්ටියක් ඇතුලේ තියෙන මේ විශේෂ එකක් රොෂාන් මහත්මයා. ඒකත් දැන් අපි ওই බැලුවේ මේ කබඩ් එකේ තියෙන 400 days ඒ ක්ලොක් එකක් තමයි මේකත්. මේක මේ රිපෙයාර් එකට ආපු එකක්. ඒක තාම හදාගෙන යනවා. ඒ විදිහට තමයි ඔබේ ගෙදර තියෙන වෙනි සුවිශේෂී වූ දේවලුත් ඔරලෝසු පැරණි ඔරලෝසු පිටිපස්සට දාන්න එපා, බිමට දාලා අයින් කරලා දාන්න එපා, ඉවත් කරලා දාන්න එපා. ඒ අගරක් දෙන්න ඔබට ඒ ආකාරයෙන් ඔබේ මුතුන් මිත්තන්ගේ කාලය දක්වා ගමන් කරන්නට ඒගොල්ලෝගේ මතක සිහිපටනයක් වශයෙන් ගෙදරට තබා ගන්න උනත් ඔහුට ඕනෑම පැරණි ඔරලෝසුවක් ඊටාත්ම ලස්සනට පියකරුව හැඩව ඊටාත්ම කාර්මික ඥානයක් විසින් ඒ කාර්මික දැනුම උපයෝගී කරලා එතුමා හදා දෙන්නට ඔබට හැකියාවක් තිබෙන බවත් සටහන් කරන්නට උවමනා කරනවා. ඉතින් එවැනි සුවිශේෂී වූ කටයුතු රාශියක් තමයි අද ඔබට අපි මේ කියන්නේ. රොෂාන් මහත්මයා මොකද මේ ග්‍රෑන්ඩ් ෆාදර් කියලා? ඇයි මේ ග්‍රෑන්ඩ් ෆාදර් කියන්නේ සීයා හදාපු ඔරලෝසු? මොකද ඒකට තේරුම මොකද්ද? ඔව් මේවට ග්‍රෑන්ඩ් ෆාදර් ක්ලොක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ සීයාගේ ඔරලෝසුව කියන එක. එතකොට මේක සාමාන්‍ය පරම්පරා ගානක් දුවනවා. මේ ඔරිජිනල් ග්‍රෑන්ඩ් ෆාදර් ඔරලෝසුව. ඔව් ඒ පරම්පරාවටම එකයි විතරක් නෙමෙයි පරම්පරා ගණනාවකටම මේ ඔරලෝසු තිබෙනවා. අඩි කීයද කුසද? මේක අඩි 6යි. අඩි 6යි. ඔයා ගාව තියෙන ඔබතුමා ගාව තියෙන උසම ඔරලෝසුව කීයද? උසම අඩි 7 තියෙන්නේ. අඩි 7. මේකද? ඔව් ඒක අඩි 7. ඔව් ගානේ. එතකොට බරම ඔරලෝසුව කොච්චර බරද? සාමාන්‍යයෙන් කිලෝ 50 60 ඒ වගේ තියෙනවා. 50 60 70 බර ඔරලෝසු තියෙනවා. අම්මෝ අතීම වෙදගෙන යන්න බෑ. කරේ තියාගෙන යන්න පුළුවන් ඔරලෝසු ඔබට බලන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝ 70ක් 50ක් 70ක් 80ක් බර ලොකු බරම බර ඔරලෝසු තියෙන්නේ. කොහොමද ඔරලෝසු ගෙදර කතාව? හරි සුන්දරයි. ඉතින් ආදරණීය හිතවතුනි එහෙම කතා බහ කරද්දී මේ තමයි ඔබ දකින්නේ ලංකාවේ විශාලතම දැවැන්තම ඔරලෝසු මහා ගෙදර. කතාව සුන්දරයි, රසයි, රසවිතයි කියලා කියන්න උවමනාවක් තිබෙන්නේ. ලංකාවේ විවිධ කාලවලට අයත් විවිධ ප්‍රමාණයෙන් විවිධ හැඩෙන් විවිධ අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ලද විවිධ වර්ගයේ ඔරලෝසු ඔබට දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා. නුගේගොඩ මේ ඔරලෝසු මහා ගෙදරට අවම. මේ ඔබ දකින්නේ ලංකාවේ විශාලතම ඔරලෝසු මහා ගෙදර. එහෙම නැත්නම් කාලයට කතා කරන්නා වූ ස්ථානයක ලොකුම සුන්දර වූ ඔබට දැක බලා ගැනීමට නොහැකි වූ සුවිශේෂී වූ ස්ථාන දේවල් රාශියක් තිබෙනවා ඔරලෝසු පිළිබඳව. රොෂාන් මහත්මයා මොකද්ද මේ අඩි 7ක් 8ක් උස ඔරලෝසු ගණනාවක් තිබෙනවා. බරම බර මොකද්ද මේ ඔරලෝසුව? මේකට කියන්නේ ග්‍රෑන්ඩ් ෆාදර් ඔරලෝසු කියලා. මේ ඔක්කොම ජර්මන් ඔරලෝසු. ඔව්. මේ සාමාන්‍යයෙන් අඩි 6 7 අතර උසයි. එතකොට මේක වැඩ කරන්නේ මේ බරට. මේ එල්ලෙන්නේ බම්බු තුනක් වගේ. ඔව්. මේ බර තමයි මේක වැඩ කරන්නේ. ඔව්. ඒ කියන්නේ අපිට වයින් කරන්න තියෙන්නේ මේ දැන් සතියක් විතර යනකොට මේ තුන පල්ලෙහාට එනවා. ඊට පස්සේ අපිට මෙහෙම උඩට උස්සන්න තියෙනවා. ඔව්. මෙන්න මේ විදිහට. ඔව්. හරි. ඒ කියන්නේ බරින් තමයි මේ යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ ඔරලෝසුවේ. ඔව්. ඒ අනුව තමයි මේ වෙන්නේ. මේ සුවිශේෂී බවක් තියනවාද මේ අඩි උස කීයද මේ වගේ?
මේක සාමාන්‍යයෙන් අඩි 6 7 අතර. එතකොට මේකට සාමාන්‍යයෙන් පැය කාලෙන් කාලේ බෙල් වදිනවා මේකේ. මේ සද්දෙට කියන්නේ බිග් බෙල් කියලා. එතකොට ඒ සුචියු බවක් තියෙනවා. එතකොට ඊට අමතරව මේ තියෙන ඔරිජිනල් ග්‍රෑන්ඩ්ෆාදර් ඔරලෝසුවක්. මේක වැඩ කරන්නේ මේ බරින්. බර 3ක් තියෙනවා. මේ බරින් තමයි මේක වැඩ කරන්නේ. එතකොට මේක පල්ලෙහාට එනවා සතියක් යද්දී. ඊට පස්සේ අපි ආයෙ උට උස්සනවා. ඒක තමයි මේ ඔරලෝසුවේ වයින් එක. ඊට අමතරව මේකේ තියෙනවා වෙස්ට්මිනිස්ටර් චයිම් එක. සහ මූල් ෆේස් තියෙන මේ පොයට මෙතන ගානට හඳ සෙට් වෙනවා. අපි සෙට් කරලා තිබ්බාම. එතකොට මේකට ග්‍රෑන්ඩ්ෆාදර් ඔරලෝසුව කියලා කියන්නේ මේකේ නම. මේකට මේ නම වැටලා තියෙන්නේ 1876. හෙන්රි ක්ලේ මහත්තයා විසින් තමයි මේ නම ලැබිලා තියෙන්නේ. මේ තියෙන ඔරිජිනල් ග්‍රෑන්ඩ්ෆාදර් ඔරලෝසුවක්. මේක වැඩ කරන්නේ මේ බරින්. බර 3ක් තියෙනවා. මේ බරින් තමයි මේක වැඩ කරන්නේ. එතකොට මේක පල්ලෙහාට එනවා සතියක් යද්දී. ඊට පස්සේ අපි ආයෙ උට උස්සනවා. ඒක තමයි මේ ඔරලෝසුවේ වයින් එක. ඊට අමතරව මේකේ තියෙනවා වෙස්ට්මිනිස්ටර් චයිම් එක. සහ මූල් ෆේස් තියෙන මේ පොයට මෙතන ගානට හඳ සෙට් වෙනවා. අපි සෙට් කරලා තිබ්බාම. එතකොට මේකට ග්‍රෑන්ඩ්ෆාදර් ඔරලෝසුව කියලා කියන්නේ මේකේ නම. මේකට මේ නම වැටලා තියෙන්නේ 1876. හෙන්රි ක්ලේ මහත්තයා විසින් තමයි මේ නම ලැබිලා තියෙන්නේ. ගොඩක් අය ජර්මන් කියලා විකුණනවා. එහෙම තියෙනවා. හොඳට ඔයාලා බලන්න ඔරලෝසුවක් ගන්නකොට ගන්න ග්‍රෑන්ඩ්ෆාදර් ඔරලෝසුවක් ගන්නකොට. එතකොට රටේ නමක් තියෙනවා, විදේශයේ නමක් තිබෙනවා, අපේ කමක් තියෙනවා, රටට ආදරය කරන අයට අපි එම කියන්නේ. එමනම් ආදරණීය හිතවතුනි, අපි ලංකාවේ ලොකුම ඔරලෝසු මහගෙදර සිට සමුගන්නටයි බලාපොරොත්තු වන්නේ. තවත් දිනයකදී හමු වීමේ ආදරණීය බලාපොරොත්තු ඇතිව එමනම් කොළඹට આવතින් නුගේගොඩට આવතින් විජේරාමයට આવතින් ඇවිත් රොෂාන් මහත්මයාගේ මේ අපූර්ව ඔරලෝසු මහගෙදරට එන්නේ කියන ආදරණීය මතක් කිරීම සිදු කරමින් තවත් වෙලාවක් තිබුණොතින් තවත් දිනකදී මේ වගේ වෙලාවකදීම ඔබ හමු වීමේ ආදරණීය බලාපොරොත්තු ඇතිව අපි සමුගන්නවා. ආදරණීය හිතවතුනි, හායි ඔබ සියලු දෙනාටම බොහොමත්ම සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරමින්